නිකන් හිතවම් බං ඔබ කාමරයකට ඇතුල් වෙද්දී මිනිස්සු මුලින්ම දකින්නේ මොකද්ද? ඔබ වචනයක් කියන්න කලින් ඔබේ බොඩි ලැන්ග්වේජ් එක මිනිස්සු ඩිසයිඩ් කරනවා ඔබව ගණන් ගන්නවද නැද්ද කියලා. වීඩියෝ එකේ ක්ලිප්ස් දෙකක් බැලුවොත් ඔබටම තේරෙයි මේ බොඩි ලැන්ග්වේජ් එක නැති එක පට්ටම වීක් බයිගුල්ලික් වගේ තමයි පේන්නේ. හැබැයි කතාවම හොඳ බොඩි ලැන්ග්වේජ් එකක් තියෙන එක කියද්දි ඌව පට්ට පවර්ෆුල් වගේම කන්ෆිඩන්ට් විදිහට පේනවා. අද අපි කතා කරන්නේ අන්නේ හයි ස්ටේටස් ඩයල් වල බොඩි ලැන්ග්වේජ් රහස් ටික ගැන. මේකෙන් උඹට පුළුවන් කිසිම එකෙක්ට ඉග්නෝර් කරන්න බැරි පට්ටම ගැම්මක් හදාගන්න. කවුරු හරි එකෙක් සෙට් එකක් එක්කිද්දී උඹ මුලින්ම දකින්නේ කාවද? අනිවාර්යයෙන්ම මැදින් එකාව. තමන් ගැන ෂුවර් නැති උන් හැම වෙලාවෙම ඉන්නේ අයිනට වෙලා හැංගිලා බං. හැබැයි නියම ලීඩර් හැම වෙලාවෙම ඉන්නේ මැද. පීක් බ්ලින්ඩර් එකේ තෝමස් ෂෙල්බිව මතකද? ඌ හැම වෙලාවෙම උගේ ගෑන් එක මැදින් යන්නේ. මොකද මැදින් එක තමා ඉම්පෝර්ටන්ට්ම ඩයල් එක විදිහට ඔක්කොම පිළිගන්නේ. ඒ නිසා අද ඉඳන් අයිනෙන් හැංගිලා යන්නේ නැතුව පට්ට කන්ෆිඩන්ට් එකෙන් මැදට ඇවිත් ගේමට ගන්න. ඇවිදිද්දි මුලින්ම ඔබේ ෂෝල්ඩර්ස් රිලැක්ස් කරලා නැචරල් විදිහට අත් දෙක වල්ලා ඇවිදපන්. සිග්ම මේල් කෙනෙක් ඇවිදිද්දි උගේ ඒ පිරිමිකම පේන්නේ අන්න ඒකින්. ඊළඟට කැලේ ඉන්න සිංහයා වගේ හැම වෙලාවම ඔළුවේ ඇස් දෙකයි කෙලින් තියාගෙන ඇවිදපන්. මිනිස්සු ඉස්සරහටදී බිම බලා ගන්න එකෙන් පේන්නේ උඹ පට්ට බය කැරක්ට් එකක් කියලා. ඒ වගේම පොලිසියෙන් පන්නා වගේ දුවන්නේ නැතුව ජීවිතේ එපා වෙලා වගේ හිමීට යන්නේ නැතුව ඔක්කොම කන්ට්‍රෝල් එකේ තියනවා වගේ ගානකට ඵලයක්. අනිත් එක තමයි අත් දෙක පපුව කරාට බැඳගෙන හරි සාක්කුවල දාගෙන හරි බයෙන් වගේ යන්න එපා. අත් දෙක නිදාසේ තියාගනි. ඕනම නම් එක අත සාක්කුවේ දාගෙන අනිත් අත එළියෙන් තියන් ඵලයක්. ඒකෙන් උඹ පට්ට ඇට්‍රැක්ටිව් පේනවා. අත් දෙක බැඳගෙන කකුල් ලං කරන් හිට ගන්නවා කියන්නේ ඔබ අනිත් උන්ට වඩා වීක් යටහත් පහත් එක කියන එකයි. බොස් කෙනෙක් වගේ හිටගන්න නම් රෙඩ් කාපට් එකේ ඉන්න තරු වගේ එක කකුලක් පොඩ්ඩක් ඉස්සරහට දාලා හිටගනි. තවත් ඇට්‍රැක්ටිව් වෙන්න ඕන එක අත සාක්කුවේ දාන අනිත් අත පහළට දාගනි. කවදාවත් කුදේ ගහන් ඉන්න එපා. වර් එක කරන සෝල්ජර් කෙනෙක් වගේ පපුව ඕපන් කරලා කෙලින් හිටගනි. ඒ වගේම තමයි කකුල් දෙක එකට අලවන් ඉන්නේ නැතුව කකුල් ඈත් කරලා බැලන්ස් එකේ උඹේ ස්පේස් එක අල්ලගනි. බොරුවට ඇඟිලි කරකෝ ඉන්න නැතුව පට්ට රිලැක්ස් එකේ හිටපන්. ඇවිදින එකයි හිටගන්න එකයි හදාගෙන වාඩි වෙද්දි අවුල් ගියොත් උඹේ කන්ෆිඩන්ස් එක එක තප්පරයකින් බිමට සමතලා වෙනවා බා. වාඩි වෙද්දි බොස් කෙනෙක් වගේ රිලැක්ස් එකේ වාඩි වෙලා පුටුවේ අයිනට වෙලා අවසර ලිලනවා වගේ බයෙන් ඉන්නේ නැතුව කකුල් පොඩ්ඩක් ඈත් කරලා පපුව ඕපන් කරලා අත් දෙකත් පොඩ්ඩක් ඈත් කරලා උඹේ ස්පේස් එක අල්ලගනි. මේකේ පේන්නේ උඹ පට්ට කම්ෆර්ටබල් කියලා. ඒ වගේම තමයි කොන්දේ කුදේ ගහන් ඉන්නේ නැතුව කෙලින් තියාගනි. හැබැයි ආමේගේ පනිෂ්මන්ට් දෙනවා වගේ ඕනට වඩා තද කරන් ඉන්නත් එපා. සාමාන්‍ය විදිහට රිලැක්ස් එකේ හිටපන්. මචන් කතා කරද්දි අත් පාවිච්චි කළාම ඔබ කියන දේ 150කින් පවර්ෆුල් වෙනවා. කට්ටයක කතා කරද්දි අත් දෙක වමේ ඉඳන් දකුණට හිමීට ගෙනියන විදිහ පාවිච්චි කරපන්. ඒකෙන් කන්වර්සේෂන් එක කන්ට්‍රෝල් කරන්නේ ඔබ කියලා පේනවා. අදහසක් පැහැදිලි කරලා අත් දෙකෙන් ඉන්විසිබල් ෆ්‍රේම් එකක් හදනවා වගේ කරපන්. මොකක් හරි වැදගත් දෙයක් කියද්දි අත් දෙක චොප් කරනවා වගේ කරපන්. අන්තිම එක තමයි ඇඟිලි ටික එකතු කරලා ත්‍රිකෝණයක් වගේ හදන එක. ලීඩර්ස්ලා CEOස්ලා මීටින් වලදී මේක පාවිච්චි කරන්නේ උන් කියන දේ ගැන පට්ට ෂුවර් කියලා පෙන්වන්න. මතක තියාගනින් බා. උඹේ අත් දෙක උඹ ඇවිදින විදිය උඹ හිටගන්න විදිය කියන්නේ උඹේ කටට වඩා සද්දෙන් කතා කරන භාෂාව. අද හින්දා මේ වැඩ ටික හදාගෙන යන්න ඕන තරඟට පට්ටම කන්ෆිඩන්ට් එකෙන් ලොකු ඩයල් එකක් වගේ ඵලයන්. ඔබට ජය.